ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ සඳකඩ පහණ පිළිබඳ තොරතුරු සමගිනි. සඳකඩ පහණ ලෙස හැඳින්වෙන්නේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අඩසඳ හැඩයේ ගල් පුවරුවකි. ක්‍රිස්තුපුර 3 වන සියවසේ පමණ ආරම්භ වූ බව පිළිගන්නා අතර මුල් කාලයේ සඳකඩ පහණ කැටයම් වලින් තොර වී ඇත. පසුව පිළිමගෙවල් වැනි වැදගත් ස්ථාන සඳහා කැටයම් වලින් සරසන ලද සඳකඩ පහන් යොදාගෙන තිබේ. සඳකඩ පහණ පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ පලාපැතිවලින් රාග ද්වේෂ මෝහ නිරූපණය කරන බවත් සතුන් 4 දෙනාගෙන් ජාති ජරා ව්‍යාධි මරණද ලියවැල තුළින් තෘෂ්ණාව සහ හංසපේලියෙන් සත්‍ය අවබෝධය මෙන්ම නිලුමෙන් නිර්වාණයත් කුරුගන්නන බවයි. අනුරාධපුර යුගයේ ආගමික ස්ථානවල දක්නට ලැබුණු සඳකඩ පහණ පොළොන්නරු යුගයේ රජමාලිගා අසලද දක්නට ලැබුණි. අනුරාධපුර යුගයේ සඳකඩ පහණ ඉතා සරල චාම් එකක් වූ අතර ඇත් අස් සිංහ ගව හංස ආදී සත්ත්ව රූප පිටතට නිරායන පරිදි ජීවමාන ස්වරූපයෙන්ද සතුන්ගේ ගමන් විලාසය අනුව සංසාර ගමන වේගවත් කර පෙන්වමින් නිර්මාණය කර තිබේ. අනුරාධපුර යුගයේ කලාත්මක මෙන්ම විශිෂ්ටතම සඳකඩ පහණ පිහිටා ඇත්තේ අනුරාධපුර අභයගිරි විහාරයේ බිසෝ මාලිගය අසලයි. පොළොන්නරු යුගයේ හින්දු ආගමික බලපෑම මත ගව රූපීය සඳකඩ පහණින් ඉවත් වී ඇති අතර ගල් බිඳුව රටා මෝස්තර ලියවැල් තීරු වශයෙන් එක් වී ඇත. පොළොන්නරු යුගයේ ඇතැම් සඳකඩ පහන් තුළින් සිංහ රූපයද ඉවත් කර ඇති බව පෙනේ. මෙම යුගයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සත්ත්ව රූප අර්ධ උන්නතව කැටයම් කර තිබීමයි. එසේම බහුල වශයෙන් කැටයම් එක් කරගෙන තිබේ. එම නිසා අර්ධ කවාකාර හැඩය ඊටත් වඩා විශාල විය. පොළොන්නරු යුගයේ විශිෂ්ටතම සඳකඩ පහණ පිහිටා තිබෙන්නේ පොළොන්නරු වටදාගේ අසලයි. මහනුවර යුගය වන විට සඳකඩ පහණ ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්ත විය. අර්ධ පද්මය සම්පූර්ණ නෙළුමක් ලෙස දක්වා ඇති අතර සත්ත්ව රූප ඉවත් කර ලියවැල් මල් ආදී රටා වලින් අලංකාර කර ඇත. මහනුවර යුගයේ හොඳම සඳකඩ පහණ පිහිටා තිබෙන්නේ දළදා මාලිගාවේය. මහනුවර යුගයට අයත් සඳකඩ පහන් ගංගාරාමය, විෂ්ණු දේවාලය, දෙගල්දොරුව, ගඩලාදෙණිය, ලංකාතිලකය යනාදී විහාරවල දක්නට ලැබේ. බුදුදහම අප රටට ලැබීමත් සමග කැටයම් කලාවේ පැවති සඳකඩ පහණ නිර්මාණය ආරම්භ වූ අතර අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ආදී යුග ඔස්සේ විකාශනය වෙමින් විවිධ වෙනස්කම් සිදුවෙමින් චීනය, ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල් කරාද ව්‍යාප්ත වී තිබේ.